කොළඹ වරාය ආශ්‍රිතව ආසියාවේ ලොකුම සේවා මධ්‍යස්ථානය ඉදිකරමින් තිබුණත් ඒක අතරමඟදී නැවතුණා. දැන් මේ වැඩේ අලුත් විදියකට පටන් ගන්නයි යන්නේ. ඇත්තටම කිව්වොත් මේක අපේ රටේ ආර්ථිකයට ලැබුණු ලොකු ජයග්‍රහණයක් විදියට අපිට දකින්නට පුළුවන්. කලින් තිබ්බ කිවිසුමේ පොඩි නීතිමය ප්‍රශ්නයි කාල සීමාවන් පිළිබඳ එකඟ නොවීම ටිකක් තිබුණා. ඒ නිසා දැන් තීරණය කරලා තියෙනවා ඒ පරණ බාධාවන් ඔක්කොම අයින් කරලා අලුත්ම ටෙන්ඩර් එකක් හරහා වැඩේ ලස්සනට පටන් ගන්න. මේකේ තියෙන විශේෂත්වය තමයි කලින් තිබ්බ නඩුහබ සහ ඉඩම් ප්‍රශ්න කිසිවක් නැතුව ෆ්‍රෙෂ් විදිහකට වැඩේ පටන් ගන්න ලැබෙන එක. ආයෝජන මණ්ඩලයේ අනුමැතිය යටතේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට ගැලපෙන විදිහට මේක කරන නිසා ඉස්සරහට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. අනික මේ අලුත් සැලසුම නිසා ආයෝජනයත් ඩොලර් මිලියන 5කින් විතර අඩු වෙනවා. ඒ කියන්නේ ඒකත් අපිට ලාභයක්. ලොකුම දේ තමයි කලින් මේකට සම්බන්ධ වෙච්ච චීන සමාගමටයි අපේ ඇක්සස් එකටයි අලුත් ටෙන්ඩර් එකටත් ඉදිරිපත් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ පළපුරුදු අය එක්කම හැබැයි වඩාත් විනිවිදභාවකින් යුතුව මේ වැඩේ ඉස්සරහට යනවා. කලින් අවුරුදු 45ක් තිස්සේ ඇදෑද කරන්න හදපු වැඩේ දැන් වරාය අධිකාරිය කියන්නේ අවුරුදු 6ක් හෝ 7ක් වගේ කෙටි කාලයකින් ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. ඒකෙන් වෙන්නේ අපේ රටට ඉක්මනින්ම මේකේ ප්‍රතිලාභ ලැබෙන එක. දකුණු ආසියාවේ ප්‍රධානම වෙළඳ මධ්‍යස්ථානයක් වෙන්න කොළඹ වරායට තියෙන හීනයට මේක ලොකු හයියක් වෙන්න පුළුවන්. මේ වගේ විනිවිදභාවයෙන් යුතු ආයෝජන එන එකෙන් අපේ රටේ විශ්වාසනීයත්වයත් ලෝකෙ ඉස්සරහ වැඩි වෙනවා. ඉතින් මේක අලුතින් පටන් ගන්න එක ඇත්තටම අපේ රටට සුබදායක ආරම්භයක් වේවි. මේ ගැන ඔබට හිතන දේවල් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් විදිහට ලියලා තියන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලාත් හැමෝටම මතක් කරනවා. මේ channel එක තාමත් subscribe කරලා නැත්නම් ධම්මම subscribe කරලා තියාගන්න මේ NC Insights Hub.